Hi guys, welcome to my video. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නවා පුංචි කැලෑ කෑල්ලකට වයිල්ඩ් ලයිෆ් ෆොටෝස් ටිකක් ගන්න. ඉතින් මටත් තාම අදහසක් නැහැ අපිට මොන වගේ සබ්ජෙක්ට් එකක් මේකේ අපිට හම්බෙයිද කියලා. අපි ඉස්සරහට වීඩියෝ එකත් එක්ක එකතු වෙලා බලමු මොන වගේ සබ්ජෙක්ට් එකක් කැප්චර් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම යූස් කරන්නේ මගේ Nikon D5300 කැමරා එක 55 300 mm ලෙන්ස් එකත් එක්ක. ඉතින් මේක ගොඩක්ම එන්ට්‍රි ලෙවල් කැමරා එකක්. ඉතින් අපි බලමු මේ කැමරාවෙන් අපිට මොන වගේ ෆොටෝස් ටිකක් කැප්චර් කරගන්න පුළුවන්ද කියලා. තියෙනවා වීඩියෝත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි ඉස්සරහට ගිහින් බලමු මොන වගේ ෆොටෝස් ටිකක් අපිට ගන්න පුළුවන් වේද කියලා. හරි ඉතින් මම මේ ඒරියා එකේ තමයි අද මේ ෂූට් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු. හරි ඔතන මට මුලින්ම හම්බුණා සබ්ජෙක්ට් එකක් ඔබේ වහල ඉන්න ඔය අත්තේ. උඩ අතන. ඉතින් එයාව තමයි මේ කැප්චර් කරගන්නේ. එයාව මුලින්ම ෆොටෝග්‍රාෆර් විදිහට එයාව කැප්චර් කරගත්තා. පොඩ්ඩක් සිටින් අයිස් එහෙම වැඩි කියලා මට තේරුණා. ඊට පස්සේ ඒ සෙටින්ග්ස් ටික පොඩ්ඩක් හදලා ආයෙ ෂොට් එකක් ගන්න යනකොටම ඔතනින් මම දැක්ක උකුස්සෙක් පියාඹගෙන යනවා. ඉතින් ඊට පස්සේ මම අර සබ්ජෙක්ට් එක අතහැරලා එනිම උකුස්සගේ ෆොටෝස් ටිකක් ගත්තා. මේ ෆොටෝස් ටික තමයි මේ තියෙන්නේ. හරි මට ඉතින් මේ උස්සාගේ හොඳ ෂොට් එකක් ගන්න පුළුවන් වුණා එතනින්. මේ තමයි අර මුලින්ම ගත්ත එක උතන කොබේ වහලට පිට. එයාව අතහැරලා තමයි උස්සව ෆලෝ කරේ. ඉතින් එහෙම කරන්නේ නැහැ. අර වයිල්ඩ් ලයිෆ් වලදී අපි ෆලෝ කරන සබ්ජෙක්ට් එක පස්සේම තමයි යන්නේ. මෙතනදීත් මම ඒක එහෙම කරන්නේ නැතුව අර උස්සයි ෆොටෝ එකක් ගත්තා. මෙතන ඉච්ච තමයි ඔබේ යවහල හිටියේ. ඉතින් අපි ඉස්සරහට තව ගිහින් බලමු අපිට මොන වගේ තව දේවල් හම්බෙයිද කියලා. ඉතින් දැන් වෙලාව සාමාන්‍යයෙන් හවස 5:00 විතර වගේ ඇති. ඉතින් එළිය තාම තියෙනවා මේ හරිය පොඩ්ඩක් ගස් කොළන් අඩුයි. අර පිට්ටනියක් වගේ තියෙන්නේ. යව්ගිස්මත් එක යන්නේ මම මේ ඒ වුණාට මෙතන ගොඩක් කුරුල්ලෝ වර්ග ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔතන බීටර්ස්ලා ටිකක් එහෙම ඉන්නවා ඉස්සරහා. එයාලා කෑ ගන්න සද්දෙත් ඇහෙනවා මට. ඒ වුණාට මට දුර වැඩි එතන මේ මගේ ලෙන්ස් එකෙන් ගන්න බෑ. මගේ මිලිමීටර් 300 නේ තියෙන්නේ. ඒ හින්දා ලෙන්ස් එකෙන් ගන්න අමාරුයි. එතන ඉස්සරහා මේ පොඩි කුරුල්ලෝ වගේ කෑ ගන්න සද්දයක් ඇහෙනවා මට. මං හිතන්නේ පට්ටිච්චෝ වගේ. අපි බලමු එයාලගේ ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්ද කියලා හිමීට කිට්ටු කරලා. ගොඩාක්ම ළඟට යන්නත් බෑ. ඉක්මනටම මෙයාලා ගිලන හින්දා ඉතින් මම ඔය එතනදී එයාලගේ ෆොටෝ එකක් කැප්චර් කරගත්තා. ඉතින් අර මම මුලින්ම පියාඹන ගමන් ඉද්දි කැප්චර් කරපු උත්සව මට ආයෙත් මෙතනදී හම්බෙනවා මේ ඉත්තේ වහලා ඉන්නවා. ඉතින් මම එයාගේ ෂොට් එකක් තමයි මේ ආයෙත් අර ගන්නේ මේ ගහේ වහලා ඉන්නකොට. ඉතින් මගේ කැමරා එකෙන් ගොඩක්ම මේ කුරුල්ලෙක්ගේ ෆ්ලයින් මූව්මන්ට් එකක් කැප්චර් කරන්න මාරම අමාරුයි. ඉතින් පට්ට චැලෙන්ජින් එකක් ඒක. මොකද මේකේ මැනුවල් ෆෝකස් යූස් කරන්නත් බෑ. පියාඹන එකට ඒකත් ප්‍රායෝගිකව ගොඩක් අමාරුයි. ඒ හින්දා අපි ගොඩක් ස්ටිල් බර්ඩ් කෙනෙක් තමයි ගොඩක් ගන්න පුළුවන්. පියාඹන එකක් අපිට ගන්න පුළුවන් සාමාන්‍ය අත්තක වහලා ඉන්නකොට ඒක ෆෝකස් එක එතෙන්ට සෙට් කරගෙන ආයෙ ෆෝකස් එක ලොක් කරන්න ඉඳලා ගන්න පුළුවන්. ඒත් අර ගොඩක්ම හොඳට ෂාප්නස් එන්නේ නැහැ ෆොටෝ එකේ. මොකද ෆෝකස් එක පොඩ්ඩක් දුර වෙනස් වෙනවනේ.
ඔතනට අර මං ඉස්සෙල්ලා ගත්ත පුංචි කුරුල්ලගේ ආයෙත් එයා ඇවිල්ලා ඔතන වහලා ඉන්නවා. ඒ හින්දා මට අතෙන්ට වඩා ගොඩක් ළඟ සාමාන්‍ය යාගේ ක්ලෝස් අප් එකක් ගන්න පුළුවන් සාමාන්‍ය මට්ටමකට. ඉතින් ඒ හින්දා තමයි මම ආයෙත් පොඩ්ඩක් පාරක් එයාගේ ෆොටෝස් එකක් ගන්න බලන්නේ. ඔතන ඉත්තට ඇවිල්ලා වහලා ඉන්නවා ආයෙත්. අ මං ඉස්සෙල්ලා ඉතින් ටිකක් දුරනේ. ඒ ඉන්නකොට එතන දුර ඉඳන් ගන්න අමාරු වුණා. එතන චුට්ටක් ළඟ ඉන්න හින්දා අපි try කරලා බලමු ළඟ ෆොටෝ එකක් ගන්න පුළුවන් වෙයිද කියලා. මෙතන ඔය ළඟම ඉත්තේ වහලා ඉන්නවා. ඉතින් මම එයාට ෆෝකස් එක සෙට් කරගෙන ෆෝකස් එක ලොක් කරන් බලන් ඉන්නේ අ අත්ෙන් ටේක් ඔෆ් කරද්දිම ෆොටෝ එකක් ගන්නම් කියලා. ඉතින් මම ගොඩක් වෙලා බලන් හිටියා එයා පියංගුවේ නැහැ එතනදී. ඉතින් ඒ හින්දාත් එතනත් මට එයාගේ ෆ්ලයින් ෂොට් එකක් ගන්න බැරි වුණා. මෙතන ඉස්සරහා තව අත්තේ වහලා ඉන්නවා පොඩි පිළිහුඩුවෙක්. චූටි වතුර වලක් තියෙනවා එතන. ඉතින් එයාගෙත් අපි හිමීට කිට්ටු කරලා බලමු. ලස්සන ෆොටෝ එකක් ගන්න. හරි ඉතින් මම මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරන්න කියලා තමයි බැලුවේ. මේ වෙනකම්ම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මේක මගේ පළවෙනිම වීඩියෝ එක. එදා ගොඩක් අඩුපාඩු ඇති. ඉතින් ඔයාලට දැනුණ අඩුපාඩුවක් මොනවා හරි තියෙනවා නම් ඒවා මට පාලින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න මේ වගේ වීඩියෝත් ඉස්සරහටත් බලන්න ඕන. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. සුබ දවසක් හැමෝටම ජය වේවා. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.